ආයිබෝවන් යාළුවා. ඔන්න අද මම ආවේ ගොඩක් අයට තියෙන හැබැයි කවුරුත් හරියට උත්තරයක් දන්නේ නැති ප්‍රශ්නයක් ගැන කතා කරන්න. දැන් ඔයා හිතන්න ඔයා ෂෙඩ් එකට යනවා. ගිහින් පොලිමේ ඉන්නකොට ඔයාට පේනවා පොම්ප දෙකක් තියෙනවා. එකක ගහලා තියෙනවා ඔක්ටේන් 92 කියලා. අනිත් එකේ ගහලා තියෙනවා ඔක්ටේන් 95 කියලා. දැන් ඔයාගේ හිතට එන ප්‍රශ්නේ තමයි මේ දෙකෙන් මගේ බයික් එකට එහෙමත් නැත්නම් කාර් එකට ගහන්න ඕනේ මොකක්ද? ගොඩක් අය හිතන්නේ 95 ඇහුවොත් වාහනයට හොඳයි, එන්ජින් එකට හොඳයි, වැඩිපුර දුවන්න පුරවන් කියලා. තව සමහරු කියනවා 95 කියන්නේ සුපිරි පෙට්‍රල්, 92 කියන්නේ බාල පෙට්‍රල් කියලා. ඇත්තටම මේ කතාව ඇත්තද? මම ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදිහට අද ඔයාලට මේකේ ඇතුලේ තියෙන විද්‍යාව සරලවම කියලා දෙනවා. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයා ආයේ කවදාවත් ෂෙඩ් එකට ගිහින් ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඕන වෙන්නේ නැහැ මම ගහන්න ඕනේ මොන පෙට්‍රල් එකද කියලා. ඒ විතරක් නෙවෙයි බොරුවට වැඩිපුර සල්ලි වියදම් කරන එකත් ඔයාට නවත්ත ගන්න පුරුවන් වෙයි. හරි. අපි වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු. අපි මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ ෂෙඩ් එකේ ගහලා තියෙන 92 සහ 95 කියන ඉලක්කම් වල තේරුම කියලා. මේකට අපි ඉංජිනේරු විද්‍යාවේදී කියන්නේ ඔක්ටේන් රේටිංగ్ එක කියලා. සරලවම කිව්වොත් ඔක්ටේන් අංකය. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔක්ටේන් අංකය වැඩි වෙනවා කියන්නේ ඒ පෙට්‍රල් වල පවර් එක එහෙමත් නැත්නම් බලය වැඩි කියලා. ඒ කියන්නේ 92 පෙට්‍රල් වලට වඩා 95 පෙට්‍රල් වල හයිය වැඩි කියලා. යාළුවා, ඒක සම්පූර්ණ වැරදි මතයක්. හොඳට මතක තියාගන්න. 92 පෙට්‍රල් වලයි 95 පෙට්‍රල් වලයි තියෙන ශක්තිය එහෙමත් නැත්නම් අපි කියන එනර්ජි එක සමානයි. 95 ගැහුවා කියලා එන්ජින් එකට 아무තු මැජික් පවර් එකක් එන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේ වෙනස? මේක තේරුම් ගන්න නම් අපි එන්ජින් එකක් ඇතුලේ මොකද වෙන්නේ කියලා චුට්ටක් බලන්න ඕනේ. ඔයා දන්නවා අපේ වාහනවල තියෙන පෙට්‍රල් එන්ජින්. මේ එන්ජින් ඇතුලේ තියෙනවා සිලින්ඩර් කියලා කොටසක්. මේ සිලින්ඩර් එක ඇතුළට පෙට්‍රල් සහ හුලං එකතු වෙලා එනවා. ඊට පස්සේ පිස්ටන් එකෙන් මේ පෙට්‍රල් සහ හුලන් මිශ්‍රණය තද කරනවා. අපි මේකට කියන්නේ කම්ප්‍රෙෂන් එක. එහෙමත් නැත්නම් සම්පීඩනය කරනවා කියලා. මෙහෙම හොඳටම තද කරලා ස්පාර්ක් ප්ලග් එකෙන් පොඩි ගිනි පුපුරක් දෙනවා. අන්න එතකොට තමයි ඩඩස් ගාලා පිපිරීමක් වෙලා එන්ජින් එක වැඩ කරන්න පටන් ගන්නෙ. මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. ඔක්ටේන් අංකය කියන්නේ මේ පෙට්‍රල් එකට කොච්චර පීඩනයක් දරාගෙන ඉන්න පුළුවන්ද කියන එක මැනන මිම්මක්. තේරුණේ නෑ නේද? මම මෙහෙම කියන්නම්. ඔක්ටේන් 92 කියන පෙට්‍රල් එක ඉක්මනට ගිනි ගන්න බලනවා. ඒ කියන්නේ පීඩනය චුට්ටක් වැඩි වුණොත් ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙන්නත් කලින් පෙට්‍රල් එක නිකම්ම පිපිරෙන්න පුළුවන්. හැබැයි ඔක්ටේන් 95 කියන පෙට්‍රල් එක ඊට වඩා ටිකක් ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ලොකු පීඩනයක් එනකම් ගිනිගන්නේ නැතුව ඉන්න 95 පෙට්‍රල් වලට පුළුවන්. ඉතින් මේකෙන් අපේ වාහනයට මොකද වෙන්නේ? දැන් අපි කතා කරමු එන්ජින් නොකින් ගැන. ඔයා සමහර වෙලාවට අහලා ඇති පරණ වාහන කන්දක් එහෙම අදිනකොට ටක ටක ටකා ගාලා සද්දයක් එනවා. එන්ජින් එක ඇතුලෙන් යකඩ වලට යකඩ වදිනවා වගේ සද්දයක්. අන්න ඒකට තමයි නොකින් එහෙම නැත්නම් ඩෙටොනේෂන් කියලා කියන්නේ. මේක වෙන්නේ ඇයි? මම කලින් කිව්වා වගේ එන්ජින් එක ඇතුලේ පෙට්‍රල් ටික පිපිරෙන්න ඕනේ ස්පාර්ක් ප්ලග් එකෙන් බින්දර දුන්නට පස්සේ විතරයි. හැබැයි ඔයාගේ එන්ජින් එක ගොඩක් පවර්ෆුල් එකක් නම්, ඒ කියන්නේ ගොඩක් තද කරන එන්ජින් එකක් නම් අපි මේකට කියනවා හයි කම්ප්‍රෙෂන් එන්ජින් එකක් කියලා. මේ වගේ හයි කම්ප්‍රෙෂන් එන්ජින් එකකට ඔයා ඔක්ටේන් 92 වගේ සාමාන්‍ය පෙට්‍රල් ගැහුවොත් මොකද වෙන්නේ? පිස්ටන් එක උඩට ඇවිල්ලා පෙට්‍රල් ටික තද කරගෙන එනකොට ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙන්නත් කලින් රස්නේ වෙඩි වෙලා පෙට්‍රල් ටික ඉබේම පිපිරෙනවා. අන්න එතකොට තමයි අර ටක ටක සද්ද එන්නේ. මේක දිගටම වුණොත් මොකද වෙන්නේ? ඔයාගේ එන්ජින් එකේ පිස්ටන් දිය වෙන්න පුළුවන්, වැල්ව් වලට හානි වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් එන්ජින් එක ඉක්මනටම කැඩෙනවා. අන්න ඒ වගේ වැඩි පීඩනයක් තියෙන එන්ජින් වලට තමයි අපි ඔක්ටේන් 95 ගහන්න ඕනේ. මොකද 95 පෙට්‍රල් වලට පුළුවන් අර ලොකු පීඩනය දරාගෙන ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙනකන් ඉවසගෙන ඉන්න. දැන් ඔයාට හිතනවා ඇති, හරි එහෙනම් මගේ බයික් එකටත් 95 ගෙහුවොත් හොඳයි ඇති කියලා. මෙන්න මෙතන තමයි ගොඩක් අය රැවටෙන තැන. ලංකාවේ තියෙන ගොඩක් බයික් උදාහරණයක් විදිහක CT100, Platina, Discover වගේ සාමාන්‍ය බයික් හදලා තියෙන්නේ අඩු සම්පීඩන අනුපාතයක් එක්ක. ඒ කියන්නේ මේ එන්ජින් ඇතුලේ පෙට්‍රල් මහා ලොකුවට තද කරන්නේ නැහැ. ඉතින් මේ වගේ සාමාන්‍ය බයික් එකකට ඔයා වැඩි සල්ලි දීලා 95 ගැහුවා කියලා ඔයාට ලැබෙන වාසියක් නැහැ. මොකද ඔයාගේ එන්ජින් එකට 92 පෙට්‍රල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන්. නොකින් එන්නේ නැහැ. ඉතින් ඇයි බොරුවට වැඩිපුර සල්ලි වියදම් කරන්නේ?
දැන් තියෙනවා ප්‍රශ්න කීපයක්. හයිබ්‍රිඩ් කාර් සහ අලුත් බයික් ගැන. ගොඩක් අලුත් හයිබ්‍රිඩ් කාර් උදාහරණයක් විදිහට ඇක්වා, ප්‍රියස් වගේ කාර්වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි. ඒ කියන්නේ මේවයි එන්ජින් ඇතුලේ පෙට්‍රල් ගොඩක් තද කරනවා. ඒ නිසා තමයි ඒවයි ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි. අන්න ඒ වගේ වාහනවලට අනිවාර්යෙන්ම 95 ගහන්න ඕනේ. නැත්තම් එන්ජින් නොකින් නැවිලා එන්ජින් එකට කෙලවෙනවා. ඒ නිසා ඔයාගේ වාහනේ අලුත් එකක් නම් එහෙමත් නැත්නම් ටර්බෝ තියෙන එකක් නම් අනිවාර්යෙන්ම මැනුවල් එක බලන්න. ඔන්න එහෙනම් අද අපි ඉගෙන ගත්ත දේ සාරාංශයක් විදිහට බලමු. 1. ඔක්ටේන් අංකය කියන්නේ පෙට්‍රල් වල බලය මැනන ඒකකයක් නෙවෙයි. ඒකෙන් මැනෙන්නේ පෙට්‍රල් වලට කොච්චර පීඩනයක් දරාගෙන ඉන්න පුළුවන්ද කියන එක විතරයි. 2. ඔයාගේ බයික් එක හෝ වාහනය සාමාන්‍ය එකක් නම් මැනුවල් එකේ 92 කියලා තියෙනවා නම් බය නැතුව 92 ගහන්න. 95 ගහලා සල්ලි නාස්ති කරන්න එපා. 3. ඔයාගේ වාහනේ හයිබ්‍රිඩ් හෝ ටර්බෝ එකක් නම් එහෙමත් නැත්නම් මැනුවල් එකේ අනිවාර්යයෙන්ම 95 ගහන්න කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම 95 ගහන්න. නැත්නම් එන්ජින් එකට හානි වෙන්න පුළුවන්. 4. ෂෙඩ් එකේදී ඔයාට කවුරු හරි කිව්වොත් 95 ගහුවොත් පිකප් වැඩි කියලා එයාට මේ වීඩියෝ එක පෙන්නන්න. ඉතින් යාළුවා අද මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොකද ගොඩක් අය තවමත් මේ බොරුවට රැවටිලා වැඩිපුර සල්ලි ගෙලවනවා. ඔයාලට වාහන ගැන, එන්ජින් ගැන තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.